අද පොලෙන් ගත්තේ මේක මම. මේකේ මැල්ලුමක් හදන්න යන්නේ. මේකේ නම නම් දන්නේ ලස්සන දැකලා ආසයි කියලා ගත්තේ. පොඩ්ඩක් නම මට කියන්න. මේක මෙහෙම ගාලා තමයි මම හදන්නේ. කපනවට වැඩි ලේසි ගානකට හැදුවා. කොලක් තිබුණා මම කොල ටිකක් කපලා ගත්තා. අපරාධෙ නැති මිසි කරන එක ලියලා ගන්න ඕන කොල ටික. හොඳ සුවඳකුත් එනවා. රසට හිටි. මම දැකලා තියෙනවා මේවෙන් පාස්තා හදනවා. මාත් පොඩ්ඩක් ටෙක්නික් එකක් දාලා බැලුවා මැල්ලුම් ටිකක් හදනවා කියලා. අද මේ මැල්ලුමට ගන්න කොළ ಜಾති මොකුත් තිබුණේ නැහැ. අද වැස්ස මෙහෙ නටු ටික බේරෙන්නම ගෑවා නටු ටික කපලා ගමු. නැත්තම් එළවලු තම්බන වෙලාවක මේ නටු ටික දාලා තම්බන්න ඕනේ. නාස්ති කරන්න හොඳ නැහැ. ඉතින් එළවලු පළතුරු ඒවා හරි ගණන් මේ රටවල් වලට ආවහම මේක දැනෙනවා වැඩි. ලංකාවේ නම් ඉතින් කොච්චර මැල්ලුම් ಜಾති තියෙනවද? වැටකට ගියා නම් අඟුරු කොළ ටිකක් පැෂන් කොළයක් කලවම් මැල්ලුම් එහෙම කොච්චර රසදනේ. දැන් මේ කොළ ටික එක්කහු කරලා කපා ගන්න. ඊයින්වට ලියා ගන්න ඕනේ මේක. මම වටේට තියනවනේ කොළ වගේ. මම ඒකේ අර මහත නාර ටික අයින් කරලා කොළ ටික කපලා ගත්තා. ලොකු කෑලි එනකොට යටපැත්තට තියලා ලියා ගන්න. දැන් නම් මැෂින් තියනවා වෙන්නේ ඇති මේව දාලා කපන්න. අහන්සියෙන්ද දෙන්නේ මෙහෙම කප කොළ ටික දැම්මා එළියට ගත්තා. මැල්ලුම් ටික ලියාගෙන කෑම ටික හදාගෙන ඉතින් කොච්චර කැපකිරීමක් කරනවද ගෑනුද විය. ඒකකින් දන්නේම කරන අය තමයි. අනිත් අය රස කරලා කෑවට වෙන මහන්සිය කොච්චරද නේද? ගොඩාක් වේගෙන් ලියන්න බෑ ළමයි මට. නිදාගෙන යද්දි අත කැපෙයි කියලා බය හිතෙනවා ඉතින්. අතට පායට මොනවා හරි වුණොත් ඉතින් ඉන්න අයටත් කරදරයි මටත් වේදනාවයි. හැමතිස්සෙම ඉතින් තමන් ගැන තමන් බලා ගන්න ඕන. නැත්නම් ඉතින් අනිත් අයගේ උදව් ඉල්ලන්න ඕන අනේ මේක කරලා දෙනවා නොකර ඉන්නේ උනාට ඉතින් කරදරයි නේ අයටත් ඉතින්. මේක චුට්ටක් කුඩා කරගන්න මෙන්න මෙහෙම කරන්න. පොල් වෙනුවට අපිට ඩැසිකට් පාවිච්චි කරන්න පුළුවන්. ඒකට කහ පොඩ්ඩක් දාගමු. ඩැසිකට් එක ගත්තේ මම අලිමෙන්තාරෙකින්. දැන් මේකට දාලා කලවම් කරගන්න ඕනේ. අද අමුතුම මැල්ලුම. පාට දෙකකින් මේක නම් නිකනුත් කෑව හැකි වගේ. ලුණු චුට්ටක් බලමු. ඒක ගොඩාක් මලවන්නේ ඉතින් ටිකක් මලව ගමු. මේකට ටෙම්පරාදුවක් මොකුත් දැම්මේ නැහැ. නිකම්ම හදලා ගත්තේ. ඕනාට වැඩිම තෙල් කන්න හොඳක් නෑ. පොල් තියෙනවනේ මේකේ. සමහර නම් ඉතින් මේකට වේලිච්ච මිරිස් කරල් දෙකක් කපලා දාලා ඉතින් එහෙම අපි අඟුණ කොළ හිම හදනවා. මේක එච්චර ගොඩාක් මලවන්න හොඳ නෑ. ගුණය රැක ගන්නවා. ගුණි විනාඩි 3ක් විතර මලව ගත්තා නම් ඇති. ඒක වහලා ලිපෙන් අයින් කරගන්න නැත්නම් මැලවිලා වැඩි වෙනවා. ටිකක් වෙලා මේක නිමෙනකන් කූරු ගන්නව නැත්නම් යට හරිය මැලවිලා වැඩි වෙනවා. ඔයාලා ඉන්න රටවල් වල ලංකාවේ කන මැල්ලුම් වෙනුවට පාවිච්චි කරන කොළ වර්ග මොනවද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. මගේ මැල්ලුම රෙඩි. මගේ වීඩියෝ වලට කමෙන්ට් දානවා. හොඳ නරක දෙකම කියන අය ඉන්නවා. ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි. මට ඕනේ ඉතින් මන් දන්න දේ ඔයාලත් එක්ක බෙදා ගන්න. නොදන්න දේ ඔයාලගෙන් දැනගන්න. නියමයි. පිටුවේ තේ දිහා රහයි හැප්පේ මැල්ලුම.